views ලක්ෂ 3 ප්‍රශ්නයක් තියෙනවා. dashboard එකට ගියපුවාම මෙතන මට පෙන්නනවා 1,20,000ක් views. today ගියපුවාම මෙතන 20,500ක් තියෙනවා. මෙතන අපි monetize option එකට ගියපුවාම 1,34,000ක්. ඒ කියන්නේ මට දැන් ඊයේ පෙරේද ආපු views දවස් දෙකට 1,34,000ක් තියෙනවා මට. හරි. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ වගේම මගේ තව page එකක් තියෙනවා. ඒකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මම foreign audience එක target කරලා කරන් යන page එකක්. මේකේ ඔයාලට පේනවනේ views 3,49,000ක් තියෙනවා. මේකේ today views විතරක් තියෙනවා 12,000ක්. 7 day තියෙනවා 2,20,000ක්. මේ page එකේ monetize option එකට අපි ගියපුවාම ඔයාලට පේනවද මෙතන ලක්ෂ 3ට target එකට මේකේ 6,200ක් තමයි add වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවද අතන 20,000ක් views තිබ්බට මෙතෙන්දි මේකට add වෙලා තියෙන්නේ views 6,000යි. videos දාන page කරන අයටයි photos දාන page කරන අයටයි පොඩි ගැටලු දෙයක් එනවා. මොකද මේක count කරන්නේ views නෙවෙයි viewers. ඉතින් ඔයාලට viewers ලා පෙන්නනවා ඔයාලගේ page එකේ මේ වගේ dashboard එකේ views count එක click කරපුවාම මෙන්න මෙතන පෙන්නනවා viewers කියලා. viewers කියන්නේ අපිට ඇත්තටම ආපු ගාන තමයි මෙතන viewers කියලා පෙන්නන්නේ. ඒතර මෙන්න මේ 6,000 තමයි ඔයාලගේ අර ලක්ෂ 3 ටාගට් එකට ඇඩ් වෙන්නේ. ඉතින් මට අද ඇවිල්ලා තියෙන්නේ අඩු ගාණක් හින්දා මේක මම page එක කරන් යන්නේ photos දාන එකක්. ඒතකොට photos foreign audience එක දැම්මට මේක ගැටලුවක් එනවා. මම group වලට share කරන හින්දා ඒකෙන් එන views මේකට count කරන්නේ නැහැ කියලා තමයි තේරෙන්නේ. videos පුළුවන් තරම් කරන්න image කරත් ඒකට original view එක ආවොත් තමයි page එකට මේකට count වෙන්නේ. එහෙම නැත්නම් ඒක view එක මේ ලක්ෂ 3 target එකට count වෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක ඔයාලට තේරුණා නම් like එකක් comment එකක් දාලා ප්‍රශ්නයක් තියෙනම් comment එකක් දාන්න. එතන ඒකට උත්තර දෙන්නම්. එහෙනම් page එක follow කරන්න හැමෝටම ජය වේවා.